අයිබෝන් සුබදැසන ප්‍රාර්ථනා කරනවා පාරකින තරුකා වැඩසටහන නරඹන්න එකතු වෙන ඔබ සියලු දෙනාටම බොහොම වාසනාවන්ත දිනයක ආරම්භයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අප සූදානම් අද දවසේදීත් පාරකින තරුකා වැඩසටහන තුලින් ඔබේ ජීවිතය ආලෝකමත් කරන්න. ඔබේ ජීවිතය ආලෝකමත් වන්නට ඔබ ජ්‍යොතිර්විද්‍යාව විශ්වාස කරන කෙනෙක් නම් එහි නියමාකාර ඵලය හරය ඔබේ ජීවිතයට එකතු විය යුතුයි. එවිටයි ඔබට සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වන්නේ. ඔබ දන්නවා ඔබ නිරන්තරයෙන් සතියක් පුරාවටම ජ්‍යොතිර්විද්‍යාවේ ඇති වටිනාකම ඔබේ ජීවිතයට එකතු කර ගනිමින් ඔබේ ප්‍රශ්න ගැටලු විසඳා ගනිමින් බොහොම බුද්ධිමත් අන්දමින් ජීවිතය ඉදිරියට ගමන් කරනවා. මේ සතිය තුලත් මේ ලැබෙන අභියෝග සියල්ලම ජය ගැනීමේ අරමුණ ඇතුව අද දවසේදී පාරකින තාරුකා වැඩසටහන ඔබ නරඹනවා විය හැකියි. කොහොම වුණත් ඔබ දන්නවා ඔබේ ජීවිතයේ මේ සාර්ථක ගමනට අත්වලක් සපයන එහෙමත් නැත්නම් බොහොම විශ්වාසයෙන් යුතුව ඔබට විශ්වාස කළ හැකි පරිදි ඔබේ ජීවිතයට අර්ථාන්විත ඒ වගේම හරයක් සහිත වූ ජ්‍යොතිර්විද්‍යා දැනුම තිරණ කරන්නේ හැමදාමත් එතුමන්. ඉතින් අද දවසේදීත් එතුමන් බලාපොරොත්තු වෙනවා එතුමන් එකතු කරගත්තේ ඒ දැනුමෙන් කොටසක් අද දවසේ ඔබට තිරණ කරන ගමන් අද ඔබගේ ජීවිතයේ ඔබගේ ලග්නයට අනුව සතියේ පලාපල ඉදිරිපත් කරමින් මේ සතියත් බොහොම වාසනාවන්ත සතියක් බවට පත් කර දෙන්න. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් යුතුව පිළිගන්නට කැමැති ලංකාවේ දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් එපමණක් නොවේ සාර්ථක අනාවැකි පළ කරන්නෙක් විදිහට කටයුතු කරන ඒ වගේම මේ මොහොත වන විට අමාත්‍යාංශ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන ආචාර්ය මංජුල පීරිස් මහත්මයාව බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී පිළිගන්න. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ශාන්. මංජුල පීරිස් මහත්මයා දැන් සාමාන්‍යයෙන් මේ අපි දන්න දෙයක් තමයි මේ යුද්ධයක් ඇති වුණාම තියෙන ප්‍රතිඵලය බොහොම මේ අහිතකරයි. එහෙම අපි දන්න දෙයක් තමයි ලෝක කොතැනකදී හෝ යම් යුද්ධයක් සිදු වුණොත් එimhe එහින් ලැබෙන්නේ කවදාවත් සුබ ප්‍රතිඵල නෙමෙයි අහිතකර ප්‍රතිඵල. ඉතින් ඒක නිසා අපි යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ ග්‍රහ යුද්ධයක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සමහර අයට ඒවෙන් සුබ විය හැකිද මේ යුද්ධ වලින්. අනිත් එක තමයි මේ සමහර මේ ග්‍රහ යුද්ධ වලින් මේ සමහර අයට සුබ කාල හොඳ දේවල් සිදු වෙනවාද. මේ වගේ විවිධ මත තියෙනවා මේ ග්‍රහ යුද්ධ දිහා බලාගෙන ඉන්න ජ්‍යොතිර්විද්‍යාව විශ්වාස කරන අය. ඔබතුමන්ට පිළිතුරක් තියෙනවද මේ යුද්ධ පිළිබඳව? දැන් මට වෙන්නේ ශානුත් තරමකට ජ්‍යොතිෂය ඉගෙනගෙන වගේ සුබ දවසක් සුබ දැසනක් සුබ සතියක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට ඕෂාන් ඔබ අහපු ප්‍රශ්නය කාලෝචිතයි. ඇත්තටම මේ මාසේ අවසන් වීමත් සමග වෙසක් පොසොන් ඇසල මහේ ඇසල මාස ආරම්භ වෙන්නේ ග්‍රහ යුද්ධකින්. ග්‍රහ යුද්ධයේදී යුද්ධ කරන්නේ මනමාලිය, හැඩකාරිය, වීනස් දෙව්දුව, සිකුරු තරුව, ඉරබටු තරුව, හැඩකාර කෙල්ල සමග සිකුරු තරුවත් එක්ක මේ ග්‍රහ යුද්ධය සිද්ධ වෙන්නේ ග්‍රහලෝවේ සුරගුරු වූ බ්‍රහස්පති. බ්‍රහස්පති කියන්නේ ග්‍රහලෝවේ ඉන්න ඊ타ත්ම දෙවියන්ට ගුරු සුරගුරු කියන බ්‍රහස්පති නාඩි ජ්‍යොතිෂය අනුව බ්‍රහස්පති ග්‍රහයා යම් පුද්ගලෙක්ගේ කේන්ද්‍රයේ ඉන්න තැන අනුව ඔහුගේ අනාගතය සම්බන්ධව අනාවැකි කිව හැකි නාඩි ජ්‍යොතිෂයේ මම ඊට හොඳින් ප්‍රගුණ කරලා තිනවා. ඉතින් ඒ වගේ මේ ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ මම ඔබට මතක ඇති ගිය සතියේ පිට සතියේ කිව්වා ඒ සිදුවෙන ග්‍රහ සිදුවීම් එක්ක කාලගුණික විපර්යාස සහ සුළඟේ වේගය වැඩි වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න මහත්මරුනේ රටේ ජනතාව දැනුවත් කරන්න කියලා පසුගිය සති දෙකක පුරාවට කාලයේදී මම දැක්කා මේ දැඩි සුළං තත්ත්වයන් නිසා සුළි සුළං තත්ත්වයන්ද ගම් වතුර ආදී පීඩන කාලගුණ විපර්යාස සිද්ධ වෙලා තිනවා. ඒ වගේ ජූලි වෙසක් පොසොන් ඇසල නිකිණි කියන මාස දෙක විශේෂයි. මේ මාස දෙකේදී නැවත තා දරුණු ගුවන් යාන අනතුරක් සිද්ධ වෙන්න තියෙනවා. දරුණු ගුවන් යාන අනතුරක් සිද්ධ වෙන්න තියෙනවා. ඒ වගේම නැවතත් අපි අපේ කලා ශාස්ත්‍රයට මොකද සිකුරු ග්‍රහයා තමයි මේ ග්‍රහ යුද්ධයෙන් පරාජයටපත් වෙන්නේ. බ්‍රහස්පති ජයග්‍රහණය කරනවා. එතකොට ඒ බ්‍රහස්පති ජයග්‍රහණය කරනකොට සිකුරු ග්‍රහයා පරිදිනන සිකුරු නියෝජනය කරන්නේ කලාව, සංගීතය. කලාවට කලාත්මක දේවල් වලට සම්බන්ධ සංගීතයට කලාවට සම්බන්ධ කලාකා කටයුතු වල නිරත දැවැන්ත චරිතවලට මෙය යොවීම් සිද්ධ වෙන්න පුළුවන්. ඔවුන්ට ඉතා අපලකාරී තත්ත්වයක් ගොඩ නැගෙනවා මේ ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්. ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් දරුණු ගුවන් යාන අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. කලා ශාස්ත්‍රයේ දැවැන්ත චරිත මෙලවින් සමුගන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙන බව ජ්‍යොතිෂය අනුව පෙන්නනවා.
එතකොට ශාන් මේ ලෝකයේ තියෙන විශ්මජනක ශාස්ත්‍ර අතරින් තියෙන ශ්‍රේෂ්ඨතම විශ්මජනක ශාස්ත්‍රය ජ්‍යොතිෂ ශාස්ත්‍රය. ඒ නිසා ඒක තවත් වෙන්නේ මේ කෙනෙක්ගේ කර්මය විපාක දෙන ආකාරය අනාගතයේ දකින්න පුළුවන් විශ්මිත අනාවැකි කියන්න පුළුවන් එකම ශාස්ත්‍රය. විශ්මජනක ශාස්ත්‍රවල තියෙන ශ්‍රේෂ්ඨතම විශ්මජනක ශාස්ත්‍රයක් කර්ම විපාක ගැන අනාගතයේ සම්බන්ධ කරගෙන අනාවැකි කීමේ හැකියාව මේ ශාස්ත්‍රයට තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශාස්ත්‍රය උතුම් ශාස්ත්‍රයක්. මේකෙන් කොයි කාහටත් එකසේ වැඩගත හැකි. අපි සියලු දෙනා මේ දේවල් කල් වෙලා ඇතුව දැන ගැනීම අපේ ජීවිත වාසනාවන්ත කර ගැනීමට හේතු වෙනවා. හොඳයි. ඔබතුමන් මේ සඳහන් කරේ මේ පවතින යන එහෙම නැත්නම් මේ ඉදිරියේදී ඇතිවිය හැකි මේ ග්‍රහ යුද්ධයක බලපෑම කොයි විදිහට අපේ ජීවිතවලට බලපායිද කියලා. මජිත් ප්‍රශ්න දැන් මේ ජ්‍යොතිෂය හැමතිස්සෙම ජීවිතවලට බොහොම බුද්ධිමත් විදිහට එකතු කරගන්න පිරිසක් අපිට දකින්න ලැබෙනවා. සහ මේ තාක්ෂණයේ දියුණුවත් සමග හැම දෙයක් පිළිබඳවම මේ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් තමයි මේ ජ්‍යොතිෂය ජීවිතවලට එකතු කරගන්නේ. දැන් මේ සමහර වෙලාවට සඳහන් කරනවා මේ විවිධ අය විවිධ කාරණාවලදී මේ සමහර අය ගොඩක් හැම දෙයක්ම ජ්‍යොතිෂයට මුල් තැන දීලා කටයුතු කරන්න උත්සාහ කරනකොට සමහර අය කියනවා මේ අපේ ජීවිතේට අපි ජ්‍යොතිෂය කවදාවත් ලං කරගෙන නැහැ. අපි මේ මෙහෙම දේවල් වලට මුහුණ දුන්නා මේ වගේ දේවල් වලට මුහුණ දුන්නා මේ කිසිම තැනකදී අපි කිසිම දෙයක් ආරම්භ කරේ නැහැ. කිසිම දෙයක මේ විදිහට ජ්‍යොතිෂය ළඟා කරගත්තේ නැහැ. ලං කරගත්තේ නැහැ. අඩුම ගානේ මේ අපි නැකතක්වත් බැලුවේ නැහැ කියලා. මේ විදිහට ජීවිතේ ගත කරන පිරිස සමහර වෙලාවට විවිධ කරදර බාධක වලට මුණ ගැහෙනවා වෙන්නට පුළුවන්. හැබැයි වුන් තමන්ගේ මේ ජීවිතයේ සමහර පීවර වලදී මේ ජ්‍යොතිෂය ළඟා කරගන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි සමහර පිරිසක් බොහොම බුද්ධිමත් අනුව කටයුතු කරමින් තමන්ට අවශ්‍ය කරන සුබ වේලාවන් ලබා ගැනීමෙන් ජ්‍යොතිෂය ජීවිතයට ළඟා කරගන්නවා. මෙතන කොතනද සාමාන්‍යයෙන් කෙනෙක් මේ ජ්‍යොතිෂය පරිහරණය කළ යුත්තේ? මෙලෙස අන්තවාදී විදිහට අතහැර දැමීමද? එහෙමත් නැත්නම් එක් රෝලකින් සියල්ල ජ්‍යොතිෂයට බාර දීලා කටයුතු කරන එකද? එහෙමත් නැත්නම් මේ දෙක මැදට කෙනෙක් පැමිණිය යුතුද? ලෝතර බුදු පියාණන් වහන්සේ දුන්නනේ ඔකට උතරම විසඳුමක්. දුෂ්කර ක්‍රියා කරලා බැලුවා ජීවිතේ නිවන සාක්ෂාත් කරගන්න යන ගමන සොයාගන්න. දුෂ්කර ක්‍රියා කරලා බැලුවා ශරීරයට දුක් දීලා ඒක කිසිම පළක් නැති දෙයක් කියලා අතහැරියා. ඊට පස්සේ සැප දීලා බැලුවා. සැප දීලා බැලුවා ඒකෙත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ දෙකම අතහැරියා. ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ අනුගමනය කරේ. අපි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හෝ වේවා ඕනෑම ශාස්ත්‍රයකදී ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්න ඕන. ඒ නිසා මුළු ජීවිතේම ජ්‍යොතිෂය කරගන්න ඕනෙත් නැහැ. ජ්‍යොතිෂයේ ජීවිතය කරගන්න ඕනෙත් නැහැ. ඒකෙන් ගත යුතු අවස්ථාවේදී ගත යුතු ප්‍රයෝජනෙ ගත යුතුයි. දැන් ශාන්ට මම කතුරක් දීලා හැවුවොත් එහෙම මේ කතුරේ තල දෙකක් තියෙනවනේ. මේ තල දෙකෙන් අපි යමක් අපි හිතමු දැන් මෙහෙම කොලයක් අරගෙන මේ තල දෙක කතුරෙන් කපනවා. මොන තලෙන්ද කැපෙන්නේ? ඔබට හරියට නිගමනය කළ හැකිද? තල දෙකම එකතු වෙනවා. ඔව් මේ තල දෙකෙන් මොන තලෙන්ද කැපෙන්නේ කියන එක කිසිම විද්‍යාඥයෙකුටවත් කිසිම කෙනෙකුට කියන්න හැකියි. තල දෙක කතුරෙන් තල දෙකෙන් කැපෙනවා. නමුත් මොන තලයෙන්ද කැපෙන්නේ? මොන තලයේද ඉස්සර වෙන්නේ? කැපෙන්නේ කියන එක අපිට නිගමනය කරන්න බෑ. මොන විදියට බලන් හිටියත්. එතකොට මේ ජීවිතෙත් ශාන් කතුරක තල දෙක වගේ එකකින් කැපෙනවා දුක අනිත් තලින් කැපෙනවා සැප. එතකොට දුක සැප තමයි මේ කතුරේ තල දෙකෙන් කැපෙන්නේ. එතකොට දැන් විද්‍යාඥයෙකුටවත් මේ කතුරේ තල දෙකෙන් කැපෙනකොට කොයි තලින්ද සැප කැපෙන්නේ කොයි තලින්ද දුක කැපෙන්නේ නැත්නම් කොයි තලින්ද මේ රෙද්ද හෝ මෙදේ කැපෙන්නේ කියන එක කියන්න බැරි වුණාට ජ්‍යොතිෂ ශාස්ත්‍රයට කියන්න පුළුවන් හෙට වෙන දේ. ඔබගේ දුක ඇති වෙන කාලය ඔබගේ සැප ඇති වෙන කාලය. මේකෙන් හරියටම කියන්නට පුළුවන්. එහෙනම් ශාන් අපි නැකතක් කියලා කියන්නේ දවසක කාලයක තියෙන සුබම මොහොත. අපි හැම දෙයක්ම අංශු මාත්‍රයක් දක්වාම කුඩා අංශුවට ගෙනල්ලා. අද එදා අපි පුංචි කාලේ තිබුණේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. අද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව පැය විනාඩි තප්පර ආදි වශයෙන් ඊටාම කුඩා අංශුවටම බෙදිලා අපිට වෙලාව බැලීමේ හැකියාව අපි පුංචි කාලේ එහෙම තිබුණේ නැහැ නේ. අපිට දැන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්ක යමක් කිරනකොට බරක් කිරනකොට ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් වලට ගිහිල්ලා ඊටාම අංශු මාත්‍රයක් දක්වාම ගන්න පුළුවන්. ඒ අපි
ඒ වගේ අද නව තාක්ෂණයයි ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ වුණාම ශාන් දවසේ මොහොතේ කාලයේ තියෙන වාසනාවන්තම සුබම පිරිසිදුම මොහොත අපිට අල්ලගන්න පුළුවන්. ඒකට අපි නැකත කියනවා. එතකොට නැකතකට කරුණු පහක් එකතු වෙනවා. කරණය, තිතිය, දිනය, නැකත ආදී මේ කරුණු පහක් එකතු කළා තමයි නැකතක් හැදෙන්නේ. ඒ නැකත්වලත් එකෙක් වෙනස්කම් තියෙනවා. ගෘහ ප්‍රවේශය සඳහා යම් යම් නැකත්වලදී තමයි මේ කාරණා පහම එකතු වෙන්නේ. එතකොට මේකෙන් මූලිකම සිද්ධ වෙනවා කාර්ය සිද්ධිය. Tamanට ඒ මොහොතේ තියෙන පෙර හෝ මේ භවයේ කරන අකුසල් පවුදුරු වීම. කාර්ය සිද්ධිය පවුදුරු වීම. ආයුෂ ඒ කරන කාටයුත්තට ආයුෂ ඇතිවීම. දැන් ගයක් හදන්නේ හෙට කඩන්න නෙමිනේ. රජෙන් ගේන නීතියක් අනුව පාරට කැඩිලා යන්න නෙමිනේ. ගයක් හදන්නේ. ගේ ටික දවසක් යනකොට භූකම්පනයකට කඩන් වැටෙන්න නෙමිනේ. ඒකට ආයුෂ තියෙන්න ඕන. ගයක් හදනවා නම් ගෙට ආයුෂ තියෙන්න ඕන. යම්කිසි ආයතනයක් කරනවා නම් ඒ ආයතනයේ පවත්වාගෙන යන්න කාලයක් පවතින ආයුෂ තියෙන්න ඕන. අපි මිනිස්සුෙකුට ආයුෂ වගේම දෙයට ආයුෂ තියෙනවා. එතකොට අපි සුබ මොහොතක් සුබ වේලාවක් වෙන් කරගෙන යමක් කර ගැනීම අසුබද ප්‍රයෝජනයක් ඇද්ද නැද්ද කියන එක ඔබම තීරණය කරන්න. ඊළඟ එක තමයි ශාන් මේ අපි ජ්‍යොතිෂයෙන් ඈත් වෙලා ඉන්නවා කියලා කාටද කියන්න පුළුවන්? කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තර්කයකට එන්න ලෑස්ති හෙට වුණත් මම. ඉරහඳ කියන දෙක යට තමයි අපි ජීවත් වෙන්නේ. සියලුම ගහකොළ, සියලු සත්ත්වයා, සියලුම දෙනා ඉරහඳ යට තමයි ජීවත් වෙන්නේ. ඔබගේ එදිනෙදා දෛනික කටයුතු කරන්නේ සඳුදා. සඳුදා කියන්නේ සඳු. අඟහරුවාදා. අඟහරුවාද කියන්නේ අඟහරු. ඔබගේ කටින්ම කියනවා ග්‍රහයන්ගේ නම්. බදාදා. බදාදා කියන්නේ බුද. බ්‍රහස්පතින්දා. බ්‍රහස්පති. සිකුරාදා කියන්නේ සිකුරු. සෙනසුරාදා සනි. ඉරිදා ඉරු. එහෙනම් අපි අපේ කටින්ම හැමදාම දෛනික ජීවිතයේදී හැමතිස්සෙම ග්‍රහයන්ගේ නම් කතා කරනවා. සන්ඩේ මන්ඩේ ටියුස්ඩේ කිව්වත් අර ඉංග්‍රීසි හෝඩියේ ඕ අකුරත් සිංහල හෝඩියේ අං කියන බිඳුවත් දෙකම එකයිනේ. ඔය බිඳු දෙක අතර දෙකම එක. දෙකේම හරයක් අර්ථයක් තියෙනවා. ඒ වගේ අපි දෛනික ජීවිතේ රෙදි ටික වේල ගන්න නැත්නම් අපේ සත්‍යයේ පැවැත්මට සූර්ය කිරණ අත්‍යවශ්‍යයි. ඒකෙන් වෙනස් ඈත් වෙලා ජීවත් වෙන්න පුළුවන් ද පුද්ගලෙකුට? එහෙනම් ජ්‍යොතිෂයට අපි නතු වෙලා. එහෙනම් බිත්තර කට්ටක් අස්සෙවත් යම් තැනක හැංගිලා ජීවත් වෙන්න පුළුවන් නම් ඉරු කිරණක් නැතුව සඳුගේ බලපෑමක් නැතුව ජීවත් වෙන්න එයා ජ්‍යොතිෂයෙන් ඈත් වෙච්ච පුද්ගලෙක්. ඔබ කියන කතන්දරයට අපි යාට ටික් ලකුණක් දෙන්න හරියක් දෙන්න පුළුවන්. එහෙම නැතුව මෙලව ජීවත් වෙන ඇමරිකාවේ ඔබාමත් ලෝකේ ඉන්න සියලුම සත්ත්වයා ජ්‍යොතිෂයෙන් නතු වෙලා හමාරයි. එහෙනම් එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඉරහඳ තාරකා වලින් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන. ජීවත් වෙන්න බෑ. අපිට පුළුවන් අපේ ජීවිතේට මේක ලං කරගෙන අර නොපවතින කයට පවතින ඖෂධයක් දාගෙන වැඩක් නැහැ. 60යි 70යි 80යි අනිවාර්යෙන් අපිට මේ ජීවිතෙන් යන්න වෙනවා. ඒ නිසා අපි ගත යුතු දෙයට පමණක් ජ්‍යොතිෂය ආඳගත්තට සම්බන්ධ කරගත්තට වරදක් නැහැ. ඒක මැත්තේම හැපි හිටියොත් අපි හිතමු දැන් මගේ නිගමනයක් මේක මම මේ වෛද්‍ය විද්‍යාවට පටහැනි වෙන්නත් පුළුවන් සමා වෙන්න ඕන මම මෙහෙම කියනවට දැන් මගේ නිගමනයක් මේක මම දැන් සාමාන්‍ය වෛද්‍යවරු නිගමනය කරනවා යම්කිසි දීර්ඝ කාලීන පවතින රෝගයකට දිනපතා ටැබ්ලට් එකක් ඒ බෙහෙත් පෙත්තක් ගන්න කියලා. ඒක වෛද්‍ය විද්‍යාවේ හරි. මගේ නිගමනයක් මම කියන්නේ ඒ පුද්ගලයා සතියෙන් සතියට පරීක්ෂණයක් කරන්න ඕන සමන්ගේ පුංචි පාදකිරීමක් කරලා අපි වෙලාව සටහනදී බලමු පිස්පත කතා බහට එකතු වෙමු. දැන් වෛද්‍යවරු නිගමනය කරාට මගේ නිගමනය නම් දැන් අපි කියමුකෝ මේ කොලෙස්ටරෝල් අපි සතියකට සැරයක් පරීක්ෂා කරලා තමයි ඒ ටැබ්ලට් එක ගන්න ඕන. ඒකේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් අනාගතේ වකුගඩු වලට බලපාන්න පුළුවන්. යම ශරීරයේ වෙනත් අංගයකට බලපාන්න පුළුවන්. අපි කොලෙස්ටරෝල් තිබුණත් නැතත් මේක දිගටම අපි කන්ටිනියු කරගෙන සම්බන්ධ කරන ගන්නවා ශරීරයට ගන්නවා. මේක දැන් මේක මං කියන මගේ නිගමනය නම් සතියකට සැරයක් කොලෙස්ටරෝල් බලලා නැත්තම් ඒ සතිය නොගෙන ඉඳලා ඊළඟ සතියේ ආපහු කන ආහාරයක් නිසා හෝ ආහාරයෙන් වලින් පාලනය වෙලා ඉඳලා ආයි තීනවන විතරක් ගන්න. ඒක මම දන්නේ මේක හරිද වැරදිද කියලා වෛද්‍ය විද්‍යාවට. ඒ වගේ අපි
දේ හැම දෙයක්ම අපේ ජීවිතයට ළඟා කරගන්න ඕන බුද්ධිමත්ව හිතලා අවශ්‍ය වෙලාවටයි. අනවශ්‍ය වෙලාවට ගැනීම තමයි අහිතකර. බෙහෙත් පෙත්තක් වුණත් එහෙමයි. ඒ නිසා ඔබගේ ජීවිතයට ජ්‍යොතිෂය ළඟා කර ගැනීම ජීවිතයේ තවත් එළියක් ආලෝකයක් බැබලීමක් ඇති කරනවා. අනිවාර්යයෙන්ම ඒ බැබලීම ඇති කරගත යුත්තේ කොහොමද කියන එක තමන්ගේ ඥාණයෙන් තමන්ගේ ප්‍රඥාවෙන් ග්‍රහණය කරගෙන කරගත යුතුයි. ඉතාමත් හොඳ බුද්ධිමත් පිළිතුරක්. ජීවිතයට තමන්ගේ ළඟා කරගත යුත්තේ හැම දෙයක්ම තමන්ට අවශ්‍ය සහ එය සම්බන්ධ විය යුතු මොහොතේදී. ජ්‍යොතිෂයත් එලෙසයි කියලා මංජුල පිරිස් මහත්මයාගේ විශ්වාසය. තමන්ට අවශ්‍ය වේලාවකදී තමන් කරන්න යන සුබ කටයුත්තකදී ඒ වගේම තමන්ට කරදරයක් කම්කටොළුවක් පැමිණි අවස්ථාවකදී ඒ අවශ්‍යතාවය මත තමයි ඒ සියල්ල සිදු කරගත යුත්තේ. නැත්නම් දෛනිකව අර ඔබතුමන් කියනවා වගේ අරිෂ්ට බොනවා හා සමානව ජ්‍යොතිෂය ළඟා නොකරගත යුතුයි කියලා ඔබතුමාගේ තර්කය දෛනිකව දිනපතා. එලෙස වුණොත් ඔබට වෙන්නේ සුබ ප්‍රතිඵලයක් නොවේ. හොඳයි. අපි ඒ විදිහට ඔබ දැනුවත් කරන්න හැමතිස්සෙම මේ බුද්ධිමත් ප්‍රවේශයකින් යුතුව ජ්‍යොතිෂය ඔබේ ජීවිතයට ළඟා කර දීමේ අරමුණ ඇතුව. මොකද ඔබ බුද්ධිමත් ඔබේ ජීවිතයට එකතු කරගන්න දේ හරහා ඔබට නිරන්තරයෙන් ලැබෙන්නේ සුභවාදී දේ මිස අසුභවාදී දේවල් නෙමෙයි. අපි සූදානම් වෙන්නේ මෙලෙස ජ්‍යොතිෂය බොහොම බුද්ධිමත් විදිහට ජීවිතයට එකතු කරගන්න පිරිස අපිත් එක්ක එකතු වෙනවා නිරන්තරයෙන්. ඉතින් ඒ වගේ කෙනෙකුට තවත් අවස්ථාවක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම දුරකථන ඇමතුමකටයි අපි අවස්ථාව ලබා දෙන්නේ. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක් මහත්තයා. හොඳයි. මම හිතනවා මේ රුවන් මහත්මයාත් අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ නේ? ඔව් ඔව් ඔව්. හොඳයි. ඔබතුමන් කොහෙන්ද අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ? මහත්තයා? කොහෙන්ද ඔබ දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක? මම මතුපිටින් සම්බන්ධ වෙනවා. හොඳයි. අවස්ථාව තියෙනවා මංජුල පිරිස් මහත්මයාට කතා කරන්න. ඔව්. සුබ හොඳයි. සුබ දැසනක් මංජුල මහත්මයා. සුබ දැසනක්. මන්දිර මහත්මයාටත් දේරණ නාලිකාවටත් සුබ දැසනක් වේවා. මේ මම මංජුල පිරිස් මහත්තයාගෙන් 2001 වර්ෂයේදී මට කේන්දරේ බලන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් එතුමා මට ඒ දවස්වල අනාවැකියක් කිව්වා. මම ඇත්තේ මැනිස්සා ස්වර්ණාභරණ ශිල්පයට සම්බන්ධ අයෙක්. ඉතින් ඒ වෙලේ මම මේ ව්‍යාපාරය සාමාන්‍ය තත්ත්වයෙන් කරගෙන ඉතින් ඒතර ඉතින් අර වැඩි ප්‍රතික්‍රියාවක් තිබුණෙත් නෑ ඇත්තෙම. ඉතින් මේ ඒ වෙලේ මට මංජුල පිරිස් මහත්තයා කිව්වා ඔබ යම් දවසක මේ හොඳ ප්‍රසිද්ධියක් උසුලන කියන බොහෝ දෙනෙක් අතර දන්න අඳුරන පුද්ගලෙක් බවට පත් වෙනවා කියලා. ඔව්. ඉතින් ඇත්තෙම මම ඒක යම් තාක් දුරට දැන් මේ ගොඩාක් දුරට ඒ තත්ත්වෙ මට ඇති වෙලා තියෙනවා. ඔව් ගොඩාක් දුරට තත්ත්වෙ ඇති වෙලා තියෙනවා. මේ මට අවශ්‍ය ඇත්තේ මාසෙකදීත් මට එතුමාගෙන් කේන්දරය පරීක්ෂා කරගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් එතුමා ඒ කියපු දේම එදත් මට කිව්වා. ඔව්. ඉතින් මට ඇත්තම මේ මංජුල පිරිස් මහත්තයා ඒ කියපු අනාවැකිය මට ඇත්තම කිසි කෙනෙක් කියලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම මම අර කතරගම හාමුදුරන්ගේත් පූජාවල් කියන්න කියලා එතුමා කියලා තිබුණ දවසක්. ඉතින් මම ඒ පූජාවක් කියලා මගේ පොඩි ප්‍රාර්ථනාවක් වුණා. ඒ ප්‍රාර්ථනාවත් මට අනිවාර්යෙන්ම ඉෂ්ට වුණා. ඉතින් ඒ වගේම ඉතින් මට ඇත්තටම එතුමා ගැන කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම මට ගොඩාක් සතුටුයි. ගොඩාක් සන්තෝෂයි. මේ එතුමාට තව තවත් අනාවැකි කියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වෙන්න කියලා මම එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම විශේෂයෙන්ම මංජුල පිරිස් මහත්තයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේරණ නාලිකාවටත් සියලුම දෙනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මංජුල පිරිස් මහත්තයා මට මේ අවස්ථාව ලබා දීම ගැන එතුමාට මගේ හෘදයාංග විස්තෘත පුද කරනවා. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා එතුමන්ටත් කතා කළ මේ සාර්ථක වෙච්ච අනාවැකිය පිළිබඳව. ඒ වගේම වසර ගණනාවකින් පස්සෙ හරි මේ ආයි නැවත වතාවක් කේන්දරේ පරීක්ෂා කරනකොට එකම දේ තමයි මංජුල පිරිස් මහත්තයා කියවිලා තියෙන්නේ. එතනදී ෂාන් මට සතුටු වෙන්න කාරණයක් තියෙනවා. 2001 කේන්දරේ පරීක්ෂා කරලා අද 2015. ඒ කියන්නේ මගේ ක්ලයන්ට් මගේ මේ සේවාදායකයා වසර 14ක් මම මා සමග ඉන්නවා. ඒක තමයි පුද්ගලෙක්ගේ ව්‍යාපාරිකයෙක් හෝ වේවා මොන හෝ ශාස්ත්‍රයක හෝ වේවා පුද්ගලයාගේ සාර්ථකත්වය. අද ඇවිල්ලා හෙට අමනාප වෙලා නැතුව යන එක නෙමෙයි පුද්ගලයාගේ සාර්ථකත්වය. දැන් අපි ඕනම ශාස්ත්‍රය දැන් එතුමා ස්වර්ණාභරණ සහ මැණික් කිව්වා. මේ මැණිකක් ගත්ත එතුමාගේ සේවාදායකයා නැවතත් ආයිත් මැණිකක් අවශ්‍ය වුණාම ඒ සාප්පුව එතුමා හොයාගෙන එනවා නම් ඒක තමයි ව්‍යාපාරී සාර්ථකත්වය. ඒකයි අපිට ඒක තිබිය යුත්තේ කළ යුත්තේ. සමහර පුද්ගලයෝ දෙයක් අරගෙන දෙවනි දවසේ ආවම ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නෙ.
ඒක මම විදේශ රටවල්වලදී විශේෂයෙන් දැකලා තියෙනවා. මම පිට රටින් යමක් ගෙනල්ලා ඒක මාරු කරගන්න ඒ රටට නැවත ගිය වෙලාවේදී ඒගොල්ලන්ගේ මූණ හැඩය වෙනස්. එදා තිබුණු සිරියාව, එදා තිබුණු හිනාව, එදා පුන්සඳ වගේ මූණ තිබුණත් මේ මාරු කරන්න යනකොට නිකන් මැලවිලා. ඒ වගේ එහෙම නෙමෙයි වෙන්න ඕන. ව්‍යාපාරික සාර්ථකත්වය කියන්නේ එදත් අදත් හෙටත් පුද්ගලයාව එක හා සමාන පිළිගන්න ඕන. එදා වැඩේ කරගන්න විතරක් චාටු බස් දාලා වැඩේ කරගෙන ආපහු එක මාරු කරන්න ගියාම වෙන හඬකින් වෙන ස්වරූපයෙන් ඒක නෙමෙයි සාර්ථක. එතනින් මේ පුද්ගලයා කඩා ගන්නවා. ඒ වගේ සිදුවීම් මගේ ජීවිතේ වෙච්ච අවස්ථා තියෙනවා මේ මට කියන්න පුළුවන්. ඉතින් ඒකයි සාර්ථකත්වය. ඉතින් ඒක මට සතුට කරුණක් වගේ මේ එතුමා පෙරලා එතුමට වෙච්ච ඒ සුබවාදී දේ කීම කළගුණ සැලකීම එතුමගේ ව්‍යාපාරي ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ආශිර්වාද කරනවා. හොඳයි. ඔබතුමන්ගේ ආශිර්වාදයත් සමග සූදානම් වෙන්නේ අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු ඔබ බලාපොරොත්තු වෙන සිටින්නේ සතියේ ලග්න පලාපල දැන ගැනීමට. ඔබගේ ලග්නයට අනුව සතිය කොයි වගේද කියලා දැනගන්න ඔබ නොවිසිල්ලෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඊට කලින් සූදානම් වෙන ඉක්මනින් කෙටි විරාමයකට යමු වෙලා වැඩසටහනත් එක්ක